මගේ නම. හරි. මේ මොකද මේ පිහියක් කරන්නේ දැන්? මම මේ පස් ටික තද කරනවා. මොකද ඒ තද කරන්නේ මේක අර පස් ටික තද කරන්න ඕනේද ඒක බලා හදන්න කලින්? මේ හරි. එතකොට මම දැක්ක මේ තැනම මල් වවලා තියෙන්නේ. හරිද? ඊට අමතරව මේ දම්බල තියෙනවා. හරිද? හරි. දම්බල තියෙනවා අර මිරිස් තියෙනවා. මේ මොකද මේ ඔයාලට හිතුනේ මේ පාරේ මිරිස් වවලා තියෙනවා. එතකොට මේ දම්බල වැල් වවලා තියෙනවා. ඊට පස්සේ මේ මල් ස්තරයක් වගේ ඉස්සරහින් වවලා තියෙනවා. මොකද මෙච්චර දේවල් වගා කරන්න හිතුනේ? අපිට මේ ලොකු ඉදමක් ඇත්ත නෑ. ඒ නිසා අපි මේ පාර අයිනේ තියෙන මේ පුංචි කෑල්ලක් අරගෙන මල් වවලා මේ දඹල වැල් වවලා පරාකුණු හදලා මිරිස් වවලා ලස්සනට තියාගෙන ඉන්නේ. මම මේ අර කඩේ මාවට උදව් කරනවා මේක ලස්සන කරන්න. එතකොට එන මිනිස්සුන්ට අපුවම ලස්සනක් දැනෙනවනේ. ඔව්. ඒ හැඟීමෙන් තමයි ඇත්තටම මේක කරන්නේ නේද? හිතේ සතුටින්ද මේක කරන්නේ? මේ ඇත්තටම මේ දැන් ඔයාට ওই මාමා කියපු නිසාමද මේකට මේ අයිඩියා එක ආවේ නැත්නම් මොකක් හරි වෙන ඔයාට මේ හේතුවක් තියනවද මොකක් හරි? නෑ ඇත්තම කිව්වොත් මේ අපේ රටේ ජනාධිපතිතුමා වැඩසටහනක් පැවැත්වුවා ග්‍රීන් ශ්‍රී ලංකා කියලා. ඒ නිසා අපි ග්‍රීන් වෙන්න ඕනේ ඉඳා පුංචි අපිත් රටට වැඩදායී සේවයක් කරන ඉඳා මේ වගේ මල්ලතු වවාගෙන මිරිස් මවාගෙන ඉන්න ඕන නිසා තමයි මාත් මේ වගේ වැඩ මේකක් කරේ. මේ තමයි මගේ ඉස්කෝලේ. මෙතන තමයි මම ඉන්නේ. පුංචි අපිත් රටට වැඩදායී කරන්නක් ඕනේ. මේ තමයි මං හදපු දඹලවැල් පෙටි බල. මේවා තමයි අපිට ගාලෙට ඕනවන පාලා වර්ග එතකොට මල් පැල අනම්මනම් මේවා තමයි මේවා සල්සාර කරගෙන ජීවිතේ ජය ගන්න පුංචි අපිට පුළුවන්.